ග්‍රීසියේ ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා යෝජිත යුරෝපා යෝජනා සම්බන්ධව තීරණාත්මක ජනමත විචාරණය මේ වන විට පැවැත්වෙනවා. ග්‍රීක අග්‍රාමාත්‍යවරයා ඡන්දය භාවිතා කරමින් ප්‍රකාශ කළේ මෙම ජනමත විමසුම සම්බන්ධව නිවැරදි තීරණයක් තම ජනතාව ලබා දෙනු ඇති බවයි. ග්‍රීසිය මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා යුරෝපා රටවල් ඉදිරිපත් කළ යෝජනාවලිය ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳව ජනතාවගේ මතය විමසීම මෙමගින් සිදු කෙරෙනවා. විදේශ වාර්තා පවසන්නේ ජනමත විචාරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග ග්‍රීක ජනතාව තුළ පැහැදිලි බෙදීමක් දක්නට ලැබෙන බවයි. කෙසේ වෙතත් යුරෝපා රටවල් ග්‍රීසියට අවමන් කිරීමේ අරමුණින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බවට වාමාංශික රජයට පක්ෂ පිරිස් චෝදනා කරනවා. බ්‍රිතාන්‍ය රජපෞලේ නවතම සමාජිකාව වූ චාලට් කුමරියගේ බෞතිස්ම උත්සවය අද දෙවන එලිසබෙත් රජිනගේ ප්‍රධානත්වයෙන් ශාන්ත මේරි මැග්ඩලින් දේවස්ථානයේදී පැවැත්වුණා. විලියම් කුමරු, කේට් කුමරිය සහ රාජකීය පවුලේ සමාජිකයන් බොහෝ දෙනෙකු එම අවස්ථාවට එක්ව සිටියා. 239 වන ඇමරිකානු නිදහස් දින උත්සවය වොෂින්ටන් නුවර ජනතාව සැමරු අයුරුයි මේ. ඇමරිකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස හිමි කරගත්තේ 1779 වසරේ ජූලි 4 වනදායි. තීන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ හොඳම තේරීම. තීන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ හොඳම තේරීම. පාමෝග්ලේස්. දැන් ක්‍රීඩා පුවත්. පාකිස්තානයේ සමග පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. අද දිනේ අවසන් වන විට තරගයේ පාලනය තමන් සතු කරගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුණා. අද දිනේට තරඟය ආරම්භ කරන විට පාකිස්තානයේ පළමුවෙනිම සඳහා කඩුළු 9ක් දෙවී ලකුණු 209ක් ලබා සිටියා. තරුදු කෞශල් අවසන් පාකිස්තාන කඩුල්ල දවා ගත්තේ ඔවුන්ගේ පළමුවෙනිම ලකුණු 215කට සීමා කරමින්. සෆ්රාස් අහමඩ් නොදවී ලකුණු 78යි. පන්දුවේදී තරුදු කෞශල්, ධම්මික ප්‍රසාද් සානුවන්, ප්‍රදීප් අතරේ කඩුළු 3කින් බෙදී ගියා. ශ්‍රී ලංකා දෙවන ඉනිමේ ආරම්භය තරම් සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුළු 3 ලකුණු 35ක් වෙදී බිඳ වැටුණා. දිමුත් කරුණාරත්න ලකුණු 10කට දැවියදී කෞශල් සිල්වාට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 3ක් පමණයි. උපනායක ලහිරු තිරිමාන ලකුණු ලබා ගන්නට පෙර දැවී ගියා. ඒ කණ්ඩායමේ ඔහුට හිමි ස්ථානයේ පිළිබඳවද අර්බුදකාරී තත්ත්වයක් මතු කරමින්. අනතුරුව නායක ඇන්ජලෝ මැතිව්ස් සමගින් කෝපුල් තරංග ශ්‍රී ලංකාවේ මේ බිඳ වැටීම නවතා දැමුවා. මේ තරඟයේ දෙවන වරටත් අර්ධ ශතකයක් පෙනිපෙනී පිටියෙන් ඉවත් වන විට තරංග රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 48ක්. තරංගගේ දැවියාමෙන් පසුව නායකයා සමගින් එක්ුණේ ජෙහාන් මුබාරක්. ඔවුන් දෙදෙනා පස්වන කඩුලට ලකුණු 81ක සමානතාවක් ගොඩනැගුවා. පළවෙනි ඉනිමේදී මෙන්ම හොඳ ආරම්භයක් ලබාගත් මුබාරක් ලකුණු 35කට දෙවී ගියේ යසීර් ෂාහට මෙම ඉනිමේ දෙවන කඩුලත් ලබා දෙමින්. නායක ඇන්ජලෝ මැතිව්ස් සමග ඉනිමේ තුන්වන සාර්ථක සමන්තාවට දායක වුණේ දිනේෂ් චන්දිමාල්. ඔවුන් දෙදෙනා 6 වෙනි කඩුලට නොබිදුණු ලකුණු 67ක් එක් කරන්නට සමත් වුණා. අද දිනේට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවනි ඉනිමට කඩුළු 5ක් දෙවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 228ක්. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 77ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් ලබාගෙන නොදෙවී කඩුලේ රැඳී සිටිනවා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 291ක් ඉදිරියෙන් සිටින්නේ තවත් කඩුළු 5ක් අතතිවයි. ඊයේ දෙස් විදෙස් පාපන්දු කරලිය බොහෝ සෙයින් උණුසුම් වුණා. ඒ පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට අප දැන් සූදානම්. ලෝක කුසලාන කාන්තා පාපන්දු තරඟාවලියේ තුන්වන ස්ථානය සඳහා තරඟයේ ඊයේ පැවැත්වුණා කැනඩාවේ එඩ්මන්ටන්. ඒ ජර්මනි සහ එංගලන්තය අතර. මේ තරඟයේ නියමිත කාලය අවසන් වනතුරු එකදු කණ්ඩායමකට හෝ ගෝල රැස් කිරීමට හැකි වුණේ නැහැ. එම නිසා අතිරේක මිනිත්තු 30ක කාලයක් ලබා දීමට විනිසුරුවන්ට සිදු වුණා. එම කාලය තුළදී එංගලන්තයට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගත් පාරා විලියම්ස් ලෝක කුසලාන තරඟාවලියේ තුන්වන ස්ථානයේ තහවුරු කරගන්නට සමත් වුණා. එංගලන්තයේ කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ කළ ඉහළම ජයග්‍රහණය මෙයයි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 2014 වසර සඳහා සංවිධානය කළ FA කුසලාන පාපන්දු අවසන් මහා තරඟයේ ඊයේ පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී. එෙහිදී කොළඹ පාපන්දු සමාජය සහ කළුතර බ්ලූ ස්ටාර් කණ්ඩායම තරඟ වැදුණා. තරඟයේ පළමු වරදී අවසන් වුණේ ගෝල 0-0ක් වශයෙන්. තරඟයේ 70 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ RAD මදුශංක FA කුසලානයේ කොළඹ පාපන්දු සමාජයෙන් හිමි කර දෙන්නට සමත් වුණා. මදුශංක තරඟාවලියේ වීරය ලෙසින් සම්මාන දිනා ගත්තා. තම මව්බිමේ පාපන්දු වලින් ඉදිරිපිට දීම කෝපා ඇමරිකා පාපන්දු ශූරතාව දිනා ගන්නට චිලි දේශයේ ඊයේ සමත් වුණා. ඒ සන්තියාගෝහි පැවති අවසන් මහා තරඟයේදී ආජන්ටිනාව පරාජය කරමින් තරඟයේ නියමිත කාලයේදී මෙන්ම අතිරේක කාලය තුලදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වුණේ නැහැ. ඒ අනුව තරඟයේ තීරණය ලබා දුන්නේ දඬුවම් පහර මගින්. ආජන්ටිනාව වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට හැකි වුණේ ලියෝනල් මෙසිට පමණයි.
ඇලෙක්සිස් සැන්ෂේ තම කණ්ඩායමේ සිවුවන දනුවම් පාර සාර්ථක කර ගැනීමත් සමග වසර 99ක කෝපා ඇමරිකා තරඟාවලි ඉතිහාසයේ පළමු වරට ශූරයන් ලෙස අභිෂේක ලබන්නට චිලි දේශය සමත් වුණා. Sports Corner. මේ සුදානම හිරු රාත්‍රී 9:30 සමුගෙන යන්නට. පැත්තක් නැතුව ඇත දැනගැනීමට